come so far away from home. There's no way I'm turning back now. My destination is unknown, so I keep pushing, never slow down. A big blue sky, a pocket of dreams, a head full of hopes, possibilities. I'm taking a chance to reach for the stars, for the stars. If I fall, then I'll get back up, try again, come back stronger. No walls they built can stop me now. Let's keep chasing the sun. Do what can't be done. Let's go beyond. කන්ද පැලයක් ගලවගෙන ඒක චේස්ත්‍රයේ ඉන්ධන විදිය. Break through the sky and go beyond. ඒකට ඔයාලට මේ දකින්න තියෙන්නේ මේ කන්ද පැලයක්. Every step we මේක මෙහෙම ගලවගන්න. will lead the way. මේ ගලවගත්ත Walls we're breaking them කන්ද පැලය. down, and we'll leave them all in the dust. No horizons waiting for us, because we are made to go beyond. I won't forget where I came from. I'll use my best to build a future. Keep moving forwards, go beyond. සියලුම දෙනා ආයිබෝන් කියලා පිළිගන්නවා. මම ඔයාලට ගිය සතියේ ගෙනාවා කොහොමද ඇන්තූරියම් කන්ද පැලයක් ශ්‍රේෂ්ඨයේ වෙනත් පොට් එක ඉන්ධන ආකාරය. ඒත් එකම තමයි ඔයාලට කියන්න ඕනේ මේ ඇන්තූරියම් හරි කැමති පොල් එලි වලට. පොල් එලි මාධ්‍යයේ ඇන්තූරියම් රෝපණය කරනවා නම් අපිට හොඳ මල් අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි නිරෝගිමත් ඇන්තූරියම් පැලයක් ලබා ගන්න පුළුවන්. අද මම ඔයාලට කියලා දෙන්නේ කොළ පාට ඇන්තූරියම් පැලයක්. කොළ පාට මල් පිපෙන ඇන්තූරියම් පැලයක් තමයි මේ තියෙන්නේ. ඒක කොහොමද පොට් එක ඉඳන් කියලා. එතකොට මම ඇන්තූරියම් පැලයක් මම ගලවගෙන මෙන්න මේ විදියට මේ අද වැස්ස දවසක් ඉඳලා වැස්සේ තිබ්බා. ඊට පස්සේ මේක අපි පොට් එක ඉඳන ආකාරය කොහොමද කරන්නේ කියලා බලමු. අපි මෙන්න මේ කපාගත්ත පොල්ලෙලි කැබලි මෙන්න මෙහෙම අඩියට දානවා. මේ පොට් එකේ අඩියට දානවා. ඊට පස්සේ පස් ස්තරයක් දානවා. ලොකු පස් ස්තරයක් නෙමෙයි පොඩි වට පස් ස්තරයක් දානවා. මේ පස් ස්තරයේ තියෙන්නේ දිරපු පොල්ලෙලි. මේ පොල්ලෙලි පසු කලවම් වෙලා තමයි තියෙන්නේ මේ. ඊට පස්සේ ආයෙ දාගන්න අපි මෙන්න මේ කපපු පොල්ලෙලි කැලි. ඊට පස්සේ පැල අපි මෙන්න මෙන්න මේ පැල මෙතන පැල දෙකක් තියෙනවා. අපි මෙන්න මේ පැලේ ගන්නවා. ඇන්තූරියම් පැලේ. ඊට පස්සේ මේක අපි මුල් කැඩෙන්නේ නැති වෙන හිමීට තැම්පත් කරනවා මැදට වෙන්න. ඊට පස්සේ අපිට මෙන්න මේ පොල්ලෙලි කෑලි දාන්න පුළුවන්. ඒතකොට මම එදා මට එක්කෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා මේ පොල්ලෙලි කහට මේ බලපාන්නේ නැද්ද කියලා මේ වැඩෙන ශාකෙට. නෑ පොල්ලෙලි කහට බලපාන්නේ නෑ. මොකද සති දෙක තුනේ. එතකොට ඔයාලා නොදන්න කාරණයක් තියෙනවා මේ පොල්ලෙලි වල තියෙනවා රයිසෝබියම් කියන බැක්ටීරියාව. ඒක තියෙන්නේ මේ පොල්ලෙලි කුඩු වල. එතකොට මේ පොල්ලෙලි සතියක් දෙකක් යද්දි මේක වේලෙනවනේ. වේලලා දි รา පත් වෙනවා. එතකොට මේ බැක්ටීරියා විනාශ වෙනවා. ඒ හින්දා මේ කහට පිපෙන එක මේ පොල්ලෙලි කහට බලපාන්නේ ඇන්තූරියම් ශාකයේ වර්ධනයට. මෙන්න මේ ආකාරයට අපි පොල්ලෙලි කැබලි ටික අඩු කරගන්නවා.
එතකොට මේක මම ඔයාලට කලිමුත් කිව්වා මේ කොළ පාට මල පිපෙන ඇන්තූරියම් පැලයක්. ඊට පස්සේ මේක අපි තියද්දිත් අපිට ඕන පුළුවන් නම් උදේ පැය දෙකක් විතර අවුවේ දාලා ඊට පස්සේ හේවන සහිත ස්ථානයේ තිබ්බහම මේ ශාකයේ වර්ධනය ඉක්මන් වෙනවා. මොකද මේ ඇන්තූරියම් ගොඩක් කැමති තෙත ඒ කියන්නේ හේවන සහිත ස්ථානයක ඉන්න. එතකොට මේ තියෙන්නේ කොළ පාට ඇන්තූරියම් මල පිපෙන ඇන්තූරියම් පැලයක්. එතකොට මම ඔයාලා ඉල්ලා සිටිනවා මේ වීඩියෝ එක කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියලා. එහෙනම් වීඩියෝ එකත් එක්ක නැදී සිටියට බොහොමත්ම ස්තුතියි.